රටම කතා කරපු ඉෂාරා සෙව්වන්දි දැන් ඉන්න තැන මෙන්න. පාතාල කල්ලිනායක ගණේමුල්ල සංජීව අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය දැනට දින කිහිපයකට ඉහතදී ඕමානය වෙත පලා ගොස් ඇති බව වාර්තා වේ. ඉෂාරා සෙව්වන්දි ගැන රටම කතා කිරීමට පටන් ගත්තේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා භාවිතා කළ ගිනි අවිය අලුත් කඩේ උසාවි සංකීර්ණය තුළට රැගෙන යාමේ සිද්ධියත් සමගයි. ඉන්පසු ඇය සොයා රට පුරා පොලිස් මෙහෙයුම් කිහිපයක් සිදු කළේය. ඇය සැඟවී ඇතැයි සැක කළ ස්ථාන 200ක් පමණ සෝදීසි කළත් කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේදී ඇය පිළිබඳ සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් පරිත්‍යාගයක් කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය පියවර ගත්තේය. එහෙත් ඇය ගැන කිසිම තොරතුරක් නොලැබුණි. ඒ අතර කිසියම් පාතාල කල්ලියක් විසින් ඇය ඝාතනය කර සිරුර කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වන ලෙස සඟවා දමා ඇති බවද වාර්තා විය. එය කෙසේ වෙතත් විශ්වාසදායක ආරංචි මාර්ග පවසනුයේ ඇය පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර ප්‍රබල පාතාල කල්ලියක සමාජිකයෙකුගේ ගෝලයෙකු විසින් නේපාලය හරහා මාලදිවයිනට ගෙන්වාගෙන ඇති බවත් ඉන්පසු මාලදිවයිනේ සති කිහිපයක් සඟවා තබා ඇයව ඕමානය වෙත ගෙන්වාගෙන ඇති බවයි. මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සිදු කර ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වූ ප්‍රධාන පාතාල නායකයෙකුගේ එතෙර සිටින ගෝලයෙකු විසින් බවද පැවසේ.